ඔයාගේ ස්මාර්ට් ටීවී එකට ඔයා අලුතෙන් Netflix account එකක් ඇඩ් කරගන්න හදනවද? ඉතින් ඔයාට මේ ගන්න ඕන Netflix account එකේ subscription එකේ ගාණ වැඩිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා මුලින් ඉඳන් ඉවර වෙනකම් බලන්න. ඔයාට පුළුවන් Netflix වගේ stream services, ඒ වගේ මෙතනින් එහාට ගියාම games, ඊට පස්සේ AI technologies වගේ හුඟක් subscription තියෙන දේවල් අඩු මිලට මිලදී ගන්න විදිහ ඔයාට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම මේකට පාවිච්චි කරන වෙබ්සයිට් දෙකක් ඔයාට try කරලා බලන්න ඔයාට ගැලපෙන subscription එකක් මේ වෙබ්සයිට් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. හරි අපි බලමු මුලින්ම මෙන්න මේ වෙබ්සයිට් එක. ඔයාට URL එක මේ විදිහට ඔයාගේ browser එකේ type කරලා මේ වෙබ්සයිට් එන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙබ්සයිට් එක ඔයා register වෙලා account එකක් create කරගන්නවා වගේ තමයි මේ create කරගන්න තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන සරලව ඔයාට කිව්වොත් මේකෙන් පුළුවන් ඔයාට ඔයාගේ තියෙන accounts, ඒ කියන්නේ gaming accounts, එහෙම නැත්නම් ආයි streaming accounts වගේ දේවල් ඔයාට මේකෙන් original site එකට වඩා අඩුවෙන් buy කරන්න පුළුවන්. විවිධ parameters යටතේ, කියන්නේ private accounts, shared account, ඒ වගේ දේවල් යටතේ buy කරන්න පුළුවන්. ඉතින් මේකේ වර currencies වර්ග තියෙන accounts, ඊට පස්සේ top ups, items, boosting, gift card තියෙනවා, Steam gift card, Amazon gift card, ඒ වගේ දේවල් තියෙනවා, Discord වල වගේ දේවල් තියෙනවා. ඉතින් මම මේ කියන සමහර ඒවා වලට සමහරට තේරෙන්නේ නැතුව ඇති. කමන්නේ. අපේ දැන් main target එක තමයි Netflix account එකක් original එකට තියෙනවට වඩා අඩු price එකට buy කරන එක. ඉතින් ඔයාලට Netflix account එක මේකේ හොයාගන්න අමාරු නම් මෙන්න මේ තියෙන category යටතේ ඔයාලට කෙලින්ම මෙතන search එකට එන්න type කරන්න Netflix කියලා. Netflix කියලා type කරුවම මෙන්න මේ විදිහට option දෙකක් එනවා. Netflix gift card එනවා, Netflix account එනවා. අපිට ඕනේ Netflix account එකක් buy කරන්න තමයි ඕනේ. හරිද? මේ විදිහට Netflix account එක අපි search කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක filters ටිකක් තියෙනවා. මේකේ තියෙනවා delivery time එක, month, ඒ වගේ දේවල් තියෙනවා. හරි. අපි දැන් මේ විදිහට ගත්තට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් විවිධ Netflix accounts තියෙනවා. මේවයි ඔයාට එකින් එකට ගිහිලා බලන්න ඔයාට මේ suit වෙන්නේ මොකද්ද කියලා. ඒ කියනවාට match වෙන්නේ මොකද්ද කියලා ඔයාට මේක දැන් ගත්තොත් එහෙම එකක් ක්ලික් කරාම උඩ මේකේ තියෙන ටයිටල් එක තියෙනවා 6 days වලට තමයි දෙන්නේ global account එකක්. all device වලට support කරනවා. ඒ කියන්නේ ඔයගේ TV එකට, computer එකට, එහෙම නැත්නම් phone එකට ඕන එකකට support කරනවා. හරි. original email එකට ගන්න පුළුවන් $1.70ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට මේක buy කරන්න ඕන නම් මෙතන buy කියන එකට ක්ලික් කරා payment fee එක යන $7.44ක continue pay දුන්නා. හරිද? ඔයාගේ මේකේ විස්තර ටික පුරවලා ඔයාගේ card එකෙන් pay කරන්න තියෙන්නේ. මේකේ විශේෂ දේ තමයි ඔයාලට credit card, debit card pay කරන්න පුළුවන්, Google Pay එකෙන් pay කරන්න පුළුවන්. ආයේ cryptocurrencies තියෙනවා නම් ඔයාගේ cryptocurrency වලින් මේකට payments කරන්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි අපි කතා කරන පළවෙනි site එක. ඉතින් අපි තව ටිකක් පල්ලෙහාට ගිහලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේක 6 days, ආයේ 1 month තියෙනවා. අපි බලමු සාමාන්‍යයෙන් premium එකක් තියෙනවා 18ට. ඉතින් 12 month වලට තියෙනවා $24ට. ආය $11ට මේ එක ඒවායේ එක ඔප්ෂන් යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ ඔරිජිනල් account එකට ගන්න පුළුවන්, කියන්නේ ඔරිජිනල් email එකට ගන්න පුළුවන් මේ accounts. එහෙම නැත්නම් shared account තියෙනවා, ආය private account තියෙනවා. ඒ විවිධ category යටතේ ඔයාට මේකෙන් buy කරන්න පුළුවන්. ඉතින් මේ වයින් ඔයා සමහරවිට දැකලා ඇති දරස් එකේ එහෙම නැත්නම් Facebook එකේ ඔයා මේ වගේ දේවල් search කරද්දී ඔරිජිනල් site එකට වඩා අඩුවෙන් සමහරු විකුණන රුපියල් ගණන් වලින්. එහෙම හුඟක් අය කරන්නේ මෙන්න මේ වගේ accounts අරගෙන original site එකට වඩා ගාණ අඩුවෙන් එයාලා ගන්නවට වඩා ගාණ ටිකක් වැඩියෙන් එයාලත් ගාණක් තියන ඔයාලට විකුණන එක තමයි හුඟක් වෙලාවට කරන්නේ. හරි. ඔයාලට කැමති නම් ඒ වගේ තැනකින් buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සල්ලි වල ගැටලුවක් නැත්නම් ඔයාලට original site එකෙන් original විදිහට buy කරන්න පුළුවන්. ඒ decision එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඔයාගේ මුදල්මය මූල්‍යමය හැකියාව මත ඔයාට ඒක decide කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක ඔයා account එක buy කරන්නේ. ඊට පස්සේ අපි යමු ඊළඟ site එකට. මේක gamesgo.com මේ විදිහට type කරලා එන්න පුළුවන්. අර වගේම තමයි account එක create කරගන්න තියෙන්නේ. හරිම ලේසි. ඔයාලට interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. chat GPT එක තියෙනවා. ආයේ Suno තියෙනවා. ඒ වගේ Spotify, ඒ වගේ දේවල් buy කරන්න පුළුවන්. Disney Plus තියෙනවා. ඔයාට මොකක් subscription එකක් තියෙනවා නම් මේක ඔයා මෙන්න මෙතන become seller කියන එක උඩ click කරලා ඉවරලා ඔයාට මේක seller කෙනෙක් වෙලා ඔයාගේ subscription එක විකුණන්න පුළුවන්. softwares වර්ග තියෙනවා. ඉතින් එක ඒවා තියෙනවා. මේකේ market place එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Netflix එක තියෙනවා. හරි. ඔයාට එහෙම නැත්නම් මෙතන search කරලා ඉන්න පුළුවන්. මම මෙතන view all කියන එක උඩ click කරනවා. කලින් අපි කතා කරපු site එක වගේම තමයි, කිසි වෙනසක් නැහැ. appearance එක විතරයි මේකේ වෙනස් වෙන්නේ. ඉතින් මේ විදිහට
account එක ඔයාට අවදාළ එක ඔයා කැමති එක ක්ලික් කරලා ඉවරලා අනිවාර්යයෙන්ම මේක චෙක් කරලා බලන්න වගේ මේ region එක ශ්‍රී ලංකාවේ මේක ඇක්ටිවේට් කරන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න මේක shared profile එක. මේක ඇවිල්ලා 1 month ඩොලර් 3ක් වගේ තමයි වෙන්නේ. හරි. මේකත් අර වගේම තමයි මේක buy කරාට පස්සේ ඔයාලට credit card debit card වලින් pay කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට crypto වලින් pay කරන්න පුළුවන්. ඉතින් 3.54ක් වන්නේ මේකේ payment fee එකත් එක්ක. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔරිජිනල් සයිට් එකට වඩා අඩුවෙන් ඔයාලට සබ්ස්ක්‍රිප්ෂන් ගන්න පුළුවන්. එකම විදිහ මං හිතන ඉතින් මේකෙන් ඔයාගේ සල්ලි ඉතුරු කරගෙන ඔයාගේ වැඩත් කරගන්න පුළුවන් දෙයක් අලුතෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මං හිතනවා වීඩියෝ එක වැදගත් ඒ වගේම ගොඩක් වටින කියන දෙයක් ඔයාගේ පර්ස් එකට දැනෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ වල වැදගත් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එක share කරන්න. යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න. ඒ වගේම මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.